Hi guys, welcome back to our channel මාශිය නිරු. ඔන්න අද අපි ආව ෆෙස්ටිවල් සිටි මෝල් එකට. මේක ඩුබායි වල චුට්ටක් ඇතුළට වෙන්න තියෙන්නේ. ක්‍රීක් මෙට්‍රෝ ස්ටේෂන් එකේ කිට්ටුව. ඔයාලා මෙට්‍රෝ එකේ යනවා නම් ක්‍රීක් මෙට්‍රෝ ස්ටේෂන් තමයි ළඟම ස්ටේෂන් එක. එතනින් පොඩ්ඩක් මෙට්‍රෝ එකෙන් බැහැලා ඊට පස්සේ එතනින් ට්‍රාන්ස්පෝර්ට් එකක් අරන් එන්න පුළුවන්. මේ මෝල් එක shopping මෝල් එකක්. අපි අර පරණ කරා වගේ මකාඩෝ මෝල් වගේම shopping මෝල් එකක්. මේකේ වට આવුත් shopping experience එකක් ගන්න පුළුවන්. මේක විශාල මෝල් එකක්. බලන්නකො මේක ඩෙකරේෂන් කොහොමද කියලා නතරට සලසලා තියෙන හැටි. ඉතින් අපි ක්‍රිස්මස් හින්දා තමයි මේ මෝල් එකට පොඩ්ඩක් එන්න කියලා හිතුවේ. මේ මෝල් එකේ තනිත් මෝල් වල වගේම පොඩි ළමයින්ට ප්ලේ කරන්න ඒරියා එකක් තියෙනවා. හැබැයි මේ ප්ලේ ඒරියාස් ඔක්කොම ක්‍රිස්මස් වලට වෙනම වයිබ් එකකින් හදලා තමයි තිබුණේ. ඔයාලටත් ඒක බලා ගන්න පුළුවන්. ඒක හැම්විලේම පොඩි බස් එහිට මෙහිට යනවා පොඩි ළමයි දාගෙන ඒ එක්ස්පීරියන්ස් එකත් ගන්න පුළුවන්. මෝල් එක වටේට වුණත් යන්න පුළුවන් ඒ වාහන වල. ඒ වාහන හරි පොඩි. ඒවා හදලා තියෙන්නේ මෝල් එක ඇතුලේ යන්න පුළුවන් විදිහට. shopping lovers ලට නම් මේක heaven එකක් වගේ. International brand, fashion shoes, tech shoes, cosmetics, everything under one roof. Budget shopping වලටත් branded shopping වලටත් options තියෙනවා. ඒ නිසා time එක plan කරන් එනවා නම් එන්න ඕනි මේ හැම තැනටම යන්න බලාගෙන. මොකද ඒ තරම් ලොකු experience එකක් මේකෙන් ගන්න පුළුවන්. මේ තියෙන මේන් ස්ටේජ් එක. මේකේ ඔයාලා ආවොත් ලයිව් ෂෝස් බලා ගන්න පුළුවන්. ලයිව් DJ ෂෝස් සහ පොඩි ළමයින්ට තියෙන ෂෝස් වෙනම තියෙනවා. අපි පොඩ්ඩක් නෙවතිලා පොඩි ළමයින්ගේ ෂෝ එකක් බලමු. හරි ඔන්න දැන් අපි ආව මේක තියෙන ෆුඩ් ඒරියා එකට. ෆෙස්ටිවල් සිටි මෝල් එකේ රෙස්ටෝරන්ට් සිලෙක්ෂන් එක හරි මිස්ට්‍රෝ. ෆාස්ට් ෆුඩ් වලින් ලක්ෂරි ඩයිනින් දක්වා ඔප්ෂන් තියෙනවා. ඩුබායි ක්‍රීක් එකේ විව් එකත් එක්ක ඩිනර් එකක් ගත්තොත් වව් ෆීලිං එකක් මේක දෙනවා. මේක ඉවරනාට පස්සේ අපි මේ ආවේ මෙතන දෙන ස්පෙෂල් මේකට. ඒක තමයි ෆෙස්ටිවල් ඩේ එක. ඉවනිං ටයිම් එකේදී වෝටර් ෂෝස්, ලයිට්, මියුසික්, ලේෂර් ෂෝස් හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ෆ්‍රී ෂෝ එකක්. ඒත් එක්ස්පීරියන්ස් එක ප්‍රයිස්ලස්. සන්සෙට් එක ආවොත් විව් එක නෙක්ස්ට් ලෙවල් එකට යනවා.
ඔන්න දැන් අපි ගන්න යන්නේ තවත් සුපර්බ් එක්ස්පීරියන්ස් එකක්. ඒක තමයි මේකේ තියෙන ෆයර්වර්ක් එක. මෙතන සන්සෙට් එකත් එක්ක මියුසික් එක මික්ස් වෙලා ෆයර්වර්ක් පටන් ගත්තාම ඒ එන හැඟීම වචන වලින් නිම කරන්න බෑ. අපිට ගොඩාක් ෆොටෝස් වීඩියෝස් ඕන තැනකින් බලන්න පුළුවන්. ඒ වුණාට ලයිව් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නම් ෆයර්වර්ක් වල මෙතෙන් තමයි එන්න ඕනේ. මේක පර්ෆෙක්ට් ඉවිනිං එකක් වෙලා තියෙන්නේ මේ ෆයර්වර්ක් හින්දාම තමයි. අනිත් දේ තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඔයා ඩුබායි ෆෙස්ටිවල් සිටි එනවා නම් අනිවාර්යෙන් ඉවිනිං එකේ තියෙන ෆයර්වර්ක් වොච් කරන්න මතක කරන්න එපා. මෙතෙන්ට આવත් ෆොටෝ ගන්න හොඳ views තියෙනවා. මේ අපි ගත්ත ෆොටෝ වලින් ටිකක්. එහෙනම් ඊළඟ vlog එකේදී අපි හම්බෙමු. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.